හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් ඕනිදී සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකේ තවත් වීඩියෝ එකකට. ඕනිදී අද මම ඔයගොල්ලන්ට අරන් ආවේ ඕගොල්ලන්ගේ ෆෝන් එකේ තියෙන ඇප් එකක් හෝ ගේම් එකක් කොහොමද අපි හංගන්නද කියලා. ඉතින් මේ පිළිබඳ වීඩියෝ එක දැන් මම දෙනවා. එහෙනම් වැඩි කතා නැතුව අපි අම්බාන මේ වීඩියෝ එකට. එහෙනම් අපි වෙනද වගේ මතක් කරනවා මගේ channel එක ඔයගොල්ලෝ තාම subscribe කරලා නැත්නම් මේ දැම්ම subscribe කරන්න කියලා. එහෙනම් අපි යමු බලන්න මේ වීඩියෝ එකට. අපිට මේ වැඩේට එක ඇප් එකක් ඕන වෙන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලෝ මුලින්ම කරන්න ඕනේ ඔයගොල්ලෝ මේ ෆෝන් එකේ තියෙන ඇප් ඩ්‍රෝ එකට යන එක. ඊට පස්සේ මේ ඔයගොල්ලන්ට වෙන මෙතන ඉරි තුනක් තිබෙන ඩොට් තුනක් තියෙනවා. ඒකට ක්ලික් කරගන්න. ඊට පස්සේ මේ හෝම් ස්ක්‍රීන් සෙටින් කියන ඔප්ෂන් එක දෙන්න ඔයගොල්ලෝ. හරි ඉතින් යාළුවෝ එතකොට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ මෙතන මේ පල්ලෙන් hide apps කියලා ඔප්ෂන් එකක් තියෙනවා. එතකොට ඒක ඔයගොල්ලෝ ක්ලික් කරගන්න. ඊට පස්සේ මේ දැන් ඔයගොල්ලෝගේ ෆෝන් එකේ තියෙන ඇප්ස් ඒරම් පෙන්නනවා. ඉතින් මෙතනින් ඔයගොල්ලන්ට හයිඩ් කරන්න ඕන ඇප් ටික ඔයගොල්ලෝ ක්ලික් කරගන්න. මම මෙතන ඇප් දෙකක් තුනක් විතර හයිඩ් කරගන්නවා. මම මේ විදිහට Facebook ඇප් එකයි WhatsApp ඇප් එකයි YouTube ඇප් එකයි මම හයිඩ් කරගත්තා. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ පල්ලෙහා තියෙන done කියන ඔප්ෂන් එක දෙන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතනින් ක්ලෝස් වෙලා මේ විදිහට ඔයගොල්ලෝ ඇප් ඩ්‍රෝ එකේ බලන්න මේ ඇප් තුන අපිට හම්බ වෙන්නේ නැහැ. ඉතින් මේ ඇප් හයිඩ් කරන විදිය ගැන දන්නේ නැති එක්කෙනෙක් ඉන්නවා නම් එයාට අනිවාර්යයෙන්ම මේ ඇප් ගැන හොයන්න වෙන්නේ නැහැ. හැබැයි දන්නා නම් එයාට හොයාගන්න පුළුවන්. වීඩියෝ ගැන මොකද හිතන්නේ කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න. ඉතින් අලුත් දවසකින් තවත් අලුත් වීඩියෝ එකකින් මම හම්බ වෙන්නම්. එහෙනම් සුබම සුබ දවසක්.